අපි යන්න හිතන් ඉන්නේ අප්පෝට් කියන ප්‍රදේශයට. දැන් අපි ඉන්නේ නාවලපිටියේ. නාවලපිටියේ ඉඳලා විශ්වාවිල පාර තමයි යන්න හිතන් ඉන්නේ. මේ කොහේ හරි ඔයාලට මැප් එක දාලා පෙන්නන්නම් අපි. දැනටනම් කාලගුණේ අවුලක් නැහැ. තව කොහොමත් කිලෝමීටර 100කට වැඩිය තියෙනවා නුවර ඉඳලා යන්න අපිට. තවත් ඉතින් වෙලා නොයා ඉක්මනට යන තරමට හොඳයි. මොකද කාලගුණේ මේ දවස් ටිකේ ෂුවර් නැති නිසා. අපි එන ගියා ඉස්සරහට. ඉතින් guys අපි දැන් හැටන් වල ඉඳලා හැටන් බගවන්තලා පාරේ යන ගමන් තව කිලෝමීටර් 28ක් නෑ 17ක් වගේ තියෙන්නේ. ඊට කලින් පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. ඒක නිසා අපි මේක පෙන්වන්න ඕන නිසා මෙතන නේද පොඩක් අර පැත්ත කොහොම බලමුකෝ. දැන් අර බගවන්තලා පාරේ ඉඳලා ඇවිල්ලා දැන් අපි මේ යන්නේ අප්කොට් පාරේ. එතකොට මේක ගත්තාම ඉතර කියන්නේ හොඳ පාරක් නෙමෙයි. කියන්නේ පොඩි පාරක් තියෙන්නේ. වටේ දෙපැත්තේ දේවල් තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම් කලින් අපේ කලින් ෂොට් එකේ ඇති එතනින් පාරවල් දෙකකට බෙදෙනවා. එක පාරක් තියෙනවා කිලෝමීටර 21ක් ශ්‍රී පාදයට. මෙයා ඊට උඩින් තියෙන පාර තමයි අප්කොට් පාර. මේකේ තව කිලෝමීටර් කීයක් වගේ යන්න තියෙනවද? 13ක් වගේ උඩට යන්න තියෙනවා. මේ පාර දැක්කහම කියන්නේ අලකොලේ පාරක් මතක් වෙනවා. ඒ වගේ ලස්සන පාරක්. අපි දැන් යන්න හදන්නේ අප්කොට් වලට. අප්කොට් වලට ඔයාලට යන්න පුළුවන්. අපි දාපු ආපු පාරෙන් ඇවිල්ලා මෙතන ඔයාලට පේනවා පාලම. මේ පාලමෙන් කොහෙවත් තරවන්න නැතු කෙලින්ම යන්න ඕනේ අප්කොට් වලට. ඊට පස්සේ තියෙන සමාර ගන්න හැරෙන්න. ඉතින් guys ඔන්න අපි අප්කොට් වලට ළඟා වෙලා තියෙන්නේ. අපිට පොඩි කරදරයක් වුණා. අපේ වාහනේ ගන්න බෑ. එතන කොට වගේ පටවනවා. අතන වාහනේ. මේ පාලම මෙයා වෙලා තියෙන්නේ. එතකොට පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා අපිට. ඕන දෙයකට ඉතින් සූදානම් වෙලා එන්න ඕන ට්‍රැවල් කරනවා නම් තව විනාඩි 5කින් විතර අපිට එතන යන්න පුළුවන්.
ඉතින් guys වෙන්න තියෙනවා අප්කොට් ඇල්ල හරිම ලස්සනයි. ඇත්තටම මේ යන්න ඕනේ ඉතින් දුෂ්කර ගමනාන්තයක් තියෙනවද නෑ. දුෂ්කර ගමනාන්තයක් නෑ. මේ මෙතනට එන්න එච්චර අමාරු නෑ පාර. හැබැයි හරි හමම් පාරක් නෑ එන්න මෙතනට. ඔයාලට පේනවද දන්නේ මේ අම්මාර හරියේ තියෙනවා මගේ වීල් එක. වීල් එක ගාවින් පල්ලෙන් තේවත්ත මැදින් බහැලා තමයි එන්න තියෙන්නේ. මේ දවස්වල නම් මේ ඔක්කොම කපලා දාලා විනාශ වෙලා තියෙන්නේ. මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. මොකද මං ඉන්නේ දැන් මේ ඇල්ල ගාව. පට්ටම ලස්සනයි. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු උසක් නැහැ. ඒ වුණාට අර එකින් එක වැටිලා පල්ලෙහාට එනවා. හරි ලස්සනයි. ඉතින් දැන් අපි අප්කොට් වලට ගියා. ගිහිල්ලා ඉවරලා කියන්නේ අපි තව පොට් එකකට යනවා. ඔයාලට මම කලින් පෙන්නුවා මෙන්න මේ පාලම. මේ පාලමේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට ගිහපුවාම ගාඩ් මෝල් දියාලට යන්න පුළුවන්. ඉතින් guys දැන් නම් පොඩි වැස්සක් යනවා. වැස්සක් යන ගමන් තියෙන්නේ මේ පාර ගත්තාම පාර ගැන පොඩ්ඩක් විස්තර කියන්නයි. මේ පාර ගැන ගත්තාම පාර නම් මාරම ලස්සනයි. ඒක කියන්න ඕනේ ඉස්සෙල්ලාම දෙපැත්තේ කියන්නේ ලොකු පාරක් නෙමෙයි පොඩි පාරක් තියෙන්නේ. දෙපැත්තක් කියන්නේ තේවතු මැද්දෙන් තමයි යන්න තියෙන පාර. කෝවිල් යමම නම් ඒ හැමදේම තියෙනවා. මිනිස්සුත් හරි සුවදශීලී. ඉතින් අතන ගාඩ් මෝර් ගාව මේ මම හිතන්නේ දියල් දෙකක් තියෙනවා. අපිට මෙතනට පේනවා මේ කැප්චර් කරගන්න අමාරුයි. මොකද ලොකු මීදුමක් යනවා මේ පැත්තේ. ඒක නිසා කැප්චර් කරගන්න හරි අමාරුයි කැමරාවට. එතකොට අපි දැන් එතනට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා කලින් දකින්න ඇතිනේ අප්කොට් වල තියෙන ලස්සන. ඉතින් එහෙනම් අපි ගාඩ් මෝර්. ඉතින් කිව්වා වගේම දැන් අපි ගාඩ් මෝර් වලට යන ගමන් මෙන්න මේ පාරෙන් තමයි ගාඩ් මෝර් වලට යන්නේ. ඊට කලින් ඔයාලට මම මතකද දන්නේ අපි අප්කොට් වලට එනකොට වැවක් හරි ගඟක් හරි මම පෙන්නුවා.
වීල් එක ආවේ වීල් එක මග නතර කරන්න දුනා මොකද එක තැනක් තියෙනවා එතනින් ගොඩක් වාහන වල දෙන්න බෑ සමහර වාහන ඉතින් ඩ්‍රයිවර් හැටියට තමයි ඉතින් ඒ කියන්නේ පට්ට අමාරුයි ඒ පාර කොන්ක්‍රීට් එකක්වත් නැහැ නිකන් ගල් ගොඩක් වගේ තියෙන්නේ ඉතින් අපි කොහොම හරි ආවා අපි ඇවිල්ලා ගමක් සෙට් වෙනවා ඒ ගම ගාව දාලා අපි මේ පයින් යන ගමන් ගාඩ් මෝඩ් දියල්ල බලන්න පාරට කැම්පින් කරනවා නම් එතනම තනක් තිබ්බා මම දැක්ක විදිහට මේ කැම්පින් ටෙන්ට් එහෙම ගන්න පුළුවන් අපි ඉතින් එතන වාහනේ දාලා පයින් යන ගම පයින් යන ටික දුරක් තියෙනවා කිව්වා ඉතින් කියන්න ඕනේ ගාඩ් මෝර් ගැන ගාඩ් මෝර් පාර හරිම අමාරු පාරක් දුෂ්කර ගමනක් මම හිතන්නේ සාමාන්‍යයෙන් කාර් වලට එහෙම යන්න බොහොම අමාරුයි අපි වීල් එකෙත් ගිය බොහොම අමාරුයි හැබැයි බයික් වල නම් අවුලක් නැහැ ෂේප් එකේ යන්න පුළුවන් වීලුත් පල්ලෙහාට යනවා මේ කියන්නේ ඔයාලට එතන වීල් පාක් එකක් තියෙනවා එතනින් වීල් එකක් අරගෙන පල්ලෙහාට යන්න පුළුවන් නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක යනවා නම් වාහනය ගැන හිතන්න වෙනවා පොඩ්ඩක් මොකද ඒ තරම් අමාරුයි පාරේ යන්න. ඉතින් එච්චරයි ගාඩ් මෝර් පාර ගැන කියන්න තියෙන්නේ. අද දවසේ අපේ ගමනාන්තය අවසන්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. SL Travel ඒ වගේම අපේ Facebook page එක තියෙනවා, Instagram page එක තියෙනවා. ඒ වගේම අපේ website එක තියෙනවා. website එකේ ඔයාලට පුළුවන් ඕන ලංකාවේ ඕනම තැනක විස්තරයක් හොයාගන්න අපේ website එකේ www.sltravel.com. ඉතින් අද වීඩියෝ එක ඉවරයි.